න්‍යෂ්ටික ද්‍රව්‍ය. අපි බලමු යාළුවනේ මොනවද මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය කියන්නේ කියලා මෙන්න මේ වීඩියෝ එකෙන්. න්‍යෂ්ටික ද්‍රව්‍ය කියන්නේ ගොඩක් ප්‍රතික්‍රියාශීලී දෙයක්. යුරේනියම්, තෝරියම්, ප්ලූටෝනියම්, මර්කරි වගේ දේවල් මෙන්න මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලට අයත් වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ගොඩක් දේවල් දැනගන්න අපේ YouTube නාලිකාව දැම්ම subscribe කරන්න. මේවා න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියා මගින් උපපරමාණුක අංශු වලට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමා යාළුවනේ න්‍යෂ්ටික බලාගාරවල විද්‍යුතය නිපදවන්නේ. මේවායේ වේගය ජලය තුල ආලෝකයේ වේගයට සාපේක්ෂව සමාන වෙනවා. යාළුවනේ මට ලයිව් ස්ට්‍රීම් එකෙන් මේ ටික කියන්න බැරි වෙච්ච එක ගැන මම ඔයගොල්ලන් සමාව ඉල්ලනවා යාළුවනේ. ලයික් පාරකුත් මේ වීඩියෝ එකට දාගෙන යන්න කියලා ඉල්ලනවා. ඕනෑම ගමන් කරන අංශුවකින් විද්‍යුත් චුම්බක තරංග සෑදෙනවා. මේක විද්‍යාවේ සම්මත දෙයක්. ඒත් මෙන්න මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය චලනය වීමෙන් සෑදෙන්නේ නිල් පැහැති චෙරන්කෝඩ් විකිරණය. සුදු පොස්පරස් කියන්නේ මොනවද කියලා මේ වීඩියෝ එකෙන් බලමු යාළුවනේ. සුදු පොස්පරස් කියන්නේ වාතයේදී පවා අධික තාපදායී ප්‍රතික්‍රියා සිදු කරන ප්‍රචණ්ඩ මූලද්‍රව්‍යයක්. මේවායේ ප්‍රතික්‍රියාවල ඵලයක් ලෙස පොස්පරස් පෙන්ටොක්සයිඩ් කියන විෂ සහිත වායුව සෑදෙනවා. මේක ශරීරගත වුණාම විජලන තත්වයක් වගේම අපේ මේ පෙනහැල්ල තුල ආම්ලික ස්වභාවයක් දැති වෙනවා. මේක තමා මෙන්න මේ පොටෑසියම් පෙන්ටොක්සයිඩ් කියන වායුවේ තියෙන දරුණුතුම අතුරු ඵලය. පරමාණුවද කුඩාම අංශුව. බලමු මේ වීඩියෝ එකෙන්. ලාර්ජ් හාඩන් කැලිඩර් නැමැති යන්ත්‍රයෙන් එකිනෙක පරමාණු ගැටීමෙන් ප්‍රෝටෝන වලටත් වඩා කුඩා අංශු සෑදෙන බව විද්‍යාඥයෝ මෑතකදී හඳුනා ගත්තා. ඉතින් යාළුවනේ දැම්ම අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා ඉල්ලනවා. Audio Jungle.